මේ දවස්වල ඔයා මෙන්න මේ වගේ නිවුස් එකක් දැක්කනම් ඔයාටත් උවමනාවක් ඇති වෙන්නේ නැති. ඔයාගේ ටින් අංකයත් ඔයාට ලබා ගන්න ඕන කියලා ඔයාට හිතිලා ඇති. මොකද ඉදිරියේදී ගොඩාක් දේවල් කරගන්න යද්දී ඔයාගේ ටින් අංකය අවශ්‍ය වෙනවා. මෙන්න මේ නිසා අද අපි හිතුවා ඔයා ටින් අංකයක් කොහොමද ලබා ගන්න කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාගේ ටින් අංකය ඔයාට ලැබෙනවා. අපි බලමු ඔන්ලයින් කොහොමද ගන්න කියලා. ඔයා යන්න ඔයාගේ බ්‍රවුසර් එකෙන් සර්ච් කරන්න www.ird.lk කියලා වෙබ්සයිට් එක. එතකොට මෙන්න මේ වගේ රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඉහළින් මෙන ලින්ක් එකෙන් ඔයා යන්න. එතකොට මුලින්ම එනවා මෙන්න මේ විදිහට ඔයාගේ ලැන්ග්වේජ් එක ඔයාලට තෝරගන්න. ඔයාලට පුළුවන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන ඕනම මාධ්‍යයකින් මේ සඳහා ඇරයුම් කරන්න. මම මෙතන සිංහල කියන තැන ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ වගේ පේජ් එකකට ඔයා එනවා. ඉහළින්ම තියෙනවා ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් පුද්ගලයන් සහ ව්‍යාපාරික කියලා දෙපැත්තක් තියෙනවා. ඔයාගේ ව්‍යාපාරයට ටින් අංකයක් ඔයාලට ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ටින් අංකයක් ලබා ගැනීමේ හැකියාවත් මෙතන තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ පුද්ගලයන් සඳහා ටින් අංකයක් ලබා ගන්න එක. මෙතන තුන්වෙනි වගන්තියේ තියෙනවා ලියාපදිංචි වීම හා යාවත් කාලින කිරීම මාර්ගෝපදේශය කියලා. මෙන්න මෙතන ඔයා ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ පේජ් එකකට ඔයා එනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් PDF එකක් තියෙනවා පිටු 15ක විතර. මේක ඔයාලට ඕනනම් කියවලා බලන්න පුළුවන්. මේකේ දෙවෙනි පේජ් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා සේවාව භාවිතා කරමින් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගත හැක කියලා. මෙන්න මෙතන ඔයා ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙතන පළවෙනියෙන්ම තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් ටයිප් එක තෝරගන්න. මෙතනදී ඔයාගේ ව්‍යාපාරයක් සඳහාද ගන්නෙ නැත්නම් ඔයාගේ අවශ්‍යතාවයටද ගන්නෙ, ඔයා ෆොරින් කෙනෙක්ද, ඒ වගේ දේවල් තියෙනවා. මෙතන ඔයා සිලෙක්ට් කරන්න ඕන ඉන්ඩිවිජුවල් ලෝකල් කියන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන go to the main menu කියන එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. එතකොට ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙතන ඉහළින්ම දෙන්න තියෙනවා ඔයාගේ NIC නම්බර් එක. මෙතන NIC කියලා සිලෙක්ට් කරලා ඔයාගේ NIC නම්බර් එක ඔයා දෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා full name of application. ඒ කියන්නේ ඔයාගේ full name එක දෙන්න ඕන. මෙතන සිංහල, ඉංග්‍රීසි කියලා තුනෙන්ම තියෙනවා. ඔයා ඉංග්‍රීසියෙන් විතරක් දෙන්න. ඊට පස්සේ name with initial කියන තැන ඔයාගේ මුල් ලකුරුත් එක්ක නම දෙන්න. ඊට පස්සේ ඔයාගේ date of birth select කරන්න. ඒ වගේම country of birth කියන තැන ඔයාගේ රට select කරන්න. ඊට පස්සේ ඔයාගේ gender මෙතන මම නම් auto select කරලා තිනවා male කියන එක. ඔයාට select කරන්නේ select කරන්න එතන. ඊට පස්සේ ඔයාගේ language එක ඔයා select කරන්න ඕනේ මෙතන. මම english විදිහට මෙතන select කරනවා. ඊට පස්සේ තියෙනවා resident status එක ඔයාගේ පදිංචිය ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා කියලා දෙන්න. වෙනත් රටක නම් ඔයාගේ අදාළ රට දෙන්න citizenship එකත් එක්ක. ඊට පස්සේ අහනවා ඩුවල් සිටිසන්ද කියලා. එතනද ඔයා yes නම් yes කියලා දෙන්න, no නම් no කියලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ අහනවා source of income. ඔයාගේ income එක ලැබෙන්නේ business එකකින්ද නැත්නම් employer කෙනෙක්ද, investment ද එහෙම නැත්නම් others ද කියලා ඔයා select කරන්න. select කරලා ඔයාට පුළුවන් ඊළඟට profession කියන එකට ගිහිල්ලා ඔයාගේ අදාළ රැකියාව ඔයාට select කරන්න පුළුවන්. එතන ඔයාගේ රැකියාව නැත්නම් ඔයාට others කියන එක දාලා අදාළ රැකියාව පහතින් type කරන්න පුළුවන් ඔයාගේ වෘත්තිය මොකක්ද කියන එක. මෙතනදී ඔයා මතක තියාගන්න මේ රතු තරුවක් තියෙන හැම එකක්ම ඔයා ෆිල් කරන්න අවශ්‍යයි. අනිවාර්යෙන් ඒ ටික ෆිල් කළ යුතුයි. මේක ඇප්ලයි කරන්න. ඒවා ෆිල් වෙලා නැත්නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ හැම එකක්ම අනිවාර්යෙන් highlight වෙන්න ඕන. අනිත් ඒවා වැදගත් නැහැ. තියෙනවා නම් ඔයාලට ෆිල් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා මෙතන permanent address එක ඇතුළත් කරන්න. ඔයාගේ permanent address එක මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා permanent address එක ඇතුළත් කරාට පස්සේ ඔයා ඉන්න පළාත ඇතුළත් කරන්න ඕන. මම මෙතන central කියලා ඇතුළත් කරනවා මධ්‍යම පළාත නිසා. ඊට පස්සේ ඔයාලා තියෙනවා වගේ district එක ඇතුළත් කරන්න. මෙතනින් ඔයා select කරන්න ඕන ඔයා අයිති වෙන district එක. මම කැන්ඩි කියලා select කරනවා. ඊට පස්සේ division secretary කියන එක ඇතුළත් කරන්න ඕන. මම මෙතන 40ක්ද කියලා ඇතුළත් කරනවා. ඊට පස්සේ ඔයාගේ ග්‍රාම සේවක ඩිවිෂන් එක ඇතුළත් කරන්න එනවා. ඉතින් මෙතනදී ඔයාලට තියෙන සිලෙක්ට් කරන්න. මොකද ඔටෝමැටිකලි ඒ ටික ඔයාලට පෙන්නනවා ආගේ පළාතේ ඉඳලා දිස්ත්‍රික්කයේ එකේ ඉඳලා ඒ ටික ඔක්කොම ඔටෝ මෙතන පෙන්නනවා. ඔයාලට පුළුවන් අදාළ එක මෙතනින් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා resident address එක ඇතුළත් කරන්න. ඔයා දැනට පදිංචි වෙලා ඉන්න වෙනත් ස්ථානයක නම් ඔයාලට ලියුම් ලැබෙන්න ඕන එතනට නම් ඔයාලට පුළුවන් ඒ address එක ඇතුළත් කරන්න. ස්ථිර පදිංචි ලිපිනේ නෙවෙයි නම් ඔයා ඉන්නේ. ඔයාලට පුළුවන් ඒ address එකත් මෙතනට ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ contact details ටික ඔයාලා ලබා දෙන්න ඕනේ. මෙතනදී mobile number එකක් අනිවාර්යෙන් දෙන්න. එක number එකක් හරි දෙන්න. මම මෙතන mobile number එක දෙනවා. ඊට පස්සේ ඔයාගේ email address එක අනිවාර්යෙන් ඔයාලා ලබා දෙන්න ඕනේ. මොකද ඔයාගේ document ලැබෙන්නේ ඔයාගේ email address එකට. ඊට පස්සේ ඔයාගේ email address එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා family information යටතේ ඔයා married ද unmarried ද කියලා. මම මෙතන married කියලා ලබා දෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා married නම් අදාළ කෙනාගේ name එක ඔයා දාන්න ඕනේ මෙතන පහතින්. ඉතින් එතනින් සම්පූර්ණ නම ඔයා ඇතුළත් කරගන්න. ඊට පස්සේ යාගේ NIC නම්බර් එකයි ටින් අංකය ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඉතින් මේක අනිවාර්ය නෑ. ඔයා කැමති නම් දෙන්න පුළුවන්. නැත්නම් නොදී ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාට ළමයි ඉන්නවා නම් ඒ ළමයින්ගේ details ඇතුළත් කරන්න පුළුවන්. මම මෙතන add children කියන තැන ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ විදිහට පෙන්නනවා. බබාගේ NIC එක තියෙනවා නම් NIC එක ඇතුළත් කරන්න පුළුවන්. NIC එක නැත්නම් ප්‍රශ්නයක් නැහැ. යාගේ name එක අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕන. ඒ වගේම gender එක ඇතුළත් කරන්න ඕන.
එයාගේ date of birth එක ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට save කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ නම් මෙන්න මේ විදිහට supporting document එකක් ඇතුළත් කරන්න. මෙතනදී ඔයාගේ NIC කියන එක මෙතන select කරන්න. ඊට පස්සේ NIC එකේ ෆොටෝ එකක් ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන select file කියන එක select කරලා ඔයාගේ NIC එකේ front එකේ ෆොටෝ එකයි back එකේ ෆොටෝ එකයි ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රයත් ඇතුළත් කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාගෙන් අහනවා කුමක් සඳහාද ඔයා මේ apply කරන්න කියලා. ඔයාලට පුළුවන් tax purpose කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පහතින් තියෙන next කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට බලා ගන්න පුළුවන් ඔයා ඇතුළත් කරපු තොරතුරු මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒවා නිවැරදිද කියලා බලලා ඔයාලට පුළුවන් පහතින් තියෙන මෙන්න මේ ටික ඔයාලට fill කරලා මේක submit කරන්න. apply කරන කෙනාගේ නම ඇතුළත් කරලා, එයාගේ තනතුර ඇතුළත් කරලා, contact number එක ඇතුළත් කරලා, මෙන්න මේ තියෙන capture code එක type කරලා ඔයාලට පුළුවන් මෙතන submit කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා apply කරපු application number එකක් ලැබෙනවා. ඒ වගේම වැඩ කරන දවස් 5ක් ඇතුළත ඔයාලට email එකට ඔයාගේ TIN number එක ලැබෙනවා කියලා මේ විදිහට තියෙනවා. ඔයාලට පුළුවන් මේක print කරගන්න. නැත්නම් screenshot එකක් ගහලා තියාගන්න. ඉතින් මේ විදිහට තමයි TIN අංකය apply කරන්න. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. eWord Money subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.